වැඩ වැඩි ඔයාලට ඉතා ඉක්මනින්ම ශ්‍රීයන් ඊශ්‍රායල් කිචන් වෙතින් ඔන්න වැඩ අඩුවෙන් රසම රස චිකන් එකක් රෝස් කරගන්න විදිහයි අද කියන්න යන්නේ. ඔන්න මම අද කුකුලෙක් රෝස් කරන්නයි යන්නේ. ඉතින් මේ විදිහට කුකුලක් ගත්තා. මම ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ පිහිත උඩෙන් හෝල් හදනවා. මම දෙකටම හෝල් මේ විදිහට හැදුවා. මේ කකුලත් හදනවා. ඉතින් මේ විදිහට පොඩ්ඩක් හෝල් හදා ගන්නවා. මොකද ඊට පස්සේ මම එකතු කරන 3-5 එක මේ හෝල් ඇතුලෙන් මේ මස් ඇතුළට යනවා. එතකොට මස් එක ගොඩක් රසට එනවා. මේ විදිහට මම හදාගත්තා. දැන් මම මේ මගේ දීසියක් අරගෙන මේකට එකතු කරගන්න මේ කුකුලගේ ප්‍රමාණයට මට අවශ්‍ය සැර ප්‍රමාණයට ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට. ඔයාලා ලුණු ගොඩක් කනවා නම් ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න. ලුණු ටිකක්. ඊට පස්සේ පාට තියෙන්න ඕන හින්දා මේවා සැර නැති මිරිස්. මේවා රස මිරිස් කියලා කියන්නේ. ඒ උනට රතු පාටයි. ටිකක් පාට තියෙන්න ඕන හින්දා මම රතු පාට මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගත්තා. දැන් මේ තියන්නේ විශේෂ මේ රෝස් කරන මේ චිකන් රෝස් එකටම එකතු කරන 3-5 එකක්. මම ඒකෙමුත් මේ හැන්දක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා සීනිත් මේ සැහැන්දක් විතර. දැන් මම මේකට එකතු කර ගන්නවා ඔයිල්. ඉතින් මට තියෙන්නේ ভেජිටබල් ඔයිල්. ඔයාලට පොල් තෙල් තියෙනවා නම් පොල් තෙල් එකතු කර ගන්න. මම මේක දිය කර ගන්න අවශ්‍ය තෙල් ප්‍රමාණය එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේක හොඳින් මෙහෙම ඇඟිල්ලෙන් මික්ස් කර ගන්නවා. ඔයාලට හැන්දක් ඕන නම් හැන්දෙන් මික්ස් කර ගන්න. මම ඉතින් මේ දැන් අතින් මේක අතුරුන නිසා මේක අතින්ම මික්ස් කරගත්තා මේ විදිහට. ඊට පස්සේ හොඳට මෙහෙම මේවා අතින් අරගෙන මේ කුකුලගේ හොඳින් තවරනවා. ඊට පස්සේ මේ ඇතුළෙත්